අපි හැමෝම හිතන්නේ අපි ගන්න තීරණ බොහොමයක් හොඳට හිතලා තර්කානුකූලව ගන්නේවා කියලා නේද? ඒත් ඇත්තටම අපේ මොළය අපිව රවට්ටන වාර ගණන අපි හිතනවට වඩා හුඟක් වැඩි කිව්වොත් හොඳයි. මේ විග්‍රහයෙන් අපි කිමිදෙන්න යන්නේ අපේ මනසේ ඒ සැඟවුණු ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරින්ම හොයලා බලන්නයි. පොඩ්ඩක් හිතලා බලන්නකෝ මොකක් හරි දෙයක් ගැන ඔව් මම තමයි හරි කියලා දැනෙන ඒ නිශ්චිත හැඟීම. ඒක හරිම ප්‍රබලයි. හරිම සතුටුයි නේද? අපි හැමෝම ඒ හැඟීමට ආසයි. ඒත් ඒ හැඟීම ඇත්තටම අපිට ඇත්ත පෙන්නනවද? නැත්නම් අපිව ඇත්තෙන් තවත් ඈත් කරනවද? මෙන්න මේකයි කාරණේ. අපේ මොළය හරිම දක්ෂයි ශක්තිය ඉතුරු කරගන්න. ඒ කියන්නේ හැම තීරණයකදීම මුලින්දම අගටම ලොකු විශ්ලේෂණයක් කරන්න ඒක කැමති නෑ. ඒ වෙනුවට ඉක්මනට තීරණයකට එන්න ඒක පාවිච්චි කරනවා මානසික කෙටිමං. මනෝවිද්‍යාවේදී මේවට කියනවා හියුරිස්ටික්ස් කියලා. මතක තියාගන්න මේ වගේ අරමුණ වේගය හැම වෙලේම නිර්වදත්තතාවය නෙවෙයි. ඉතින් මේ මානසික කෙටිමං නිසා තමයි අපේ සිතීමේ ක්‍රියාවලියේ ක්‍රමානුකූල වැරදි එහෙම නැත්නම් අපි සංජානන පක්ෂපාතීත්වයන් නැත්නම් cognitive biases කියලා කියන දේවල් ඇති වෙන්නේ. අපි මේ කතාවේ ප්‍රධාන චරිත විදියට මේ පක්ෂපාතීත්වයන්ව හඳුන්වමු. මේ මානසික කෙටිමං ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත්. ඒත් ඒවම තමයි අපේ යථාර්ථය පිළිබඳ දැක්ම විකෘති කරන්නත් පුළුවන්. සංජානන පක්ෂපාතීත්වයන්ගේ මුල මේවා නිසා අපි දේවල් දකින්නේ තියෙන විදිහට නෙවෙයි අපිට දකින්න ඕන විදිහට වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි කිමි දෙමු. අපි මුලින්ම කතා කරමු අපේ කතාවේ ප්‍රධානම චරිතයක් ගැන. තහවුරු කිරීමේ පක්ෂපාතීත්වය. එහෙමත් නැත්නම් confirmation bias. සරලවම කිව්වොත් මේක හරියට අපි විශේෂ කණ්ණාඩියක් දාගෙන ඉන්නවා වගේ. මේ කණ්ණාඩියෙන් පේන්නේ අපි දැනටමත් විශ්වාස කරන දේවල් තහවුරු කරන සාක්ෂි විතරයි. අනිත් හැමදේම බොඳ වෙලා පේනවා නැත්නම් පේන්නෙම නැහැ. අපි කැමති දේ විතරයි අපි දකින්නේ, ආන්නේ සහ මතක තියාගන්නේ. මෙන්න නියම උදාහරණයක්. සාලි සහ හෙන්රි දෙන්නම දකින්නේ එකම ප්‍රවෘත්තිය. වෙඩි තැබීම කියන. ඒත් සාලිට ඒක පේන්නේ ගිනියවි නීති තවත් තද කරන්න ඕන කියන සාක්ෂියක් විදියට. හෙන්රිට ඒකම පේන්නේ නීතිවලින් අපරාධ නවත්තන්න බෑ කියන සාක්ෂියක් විදියට. එකම තොරතුර. ඒ දෙන්නම තමන්ගේ මතය තවත් ශක්තිමත් කරගන්නවා. දැන් තමයි අපි එන්නේ ඇත්තටම භයානකම පැත්තට. සමාජ මාධ්‍ය යුගයේදී මේ පක්ෂපාතීත්වය නිසා අපිව හිර වෙනවා ප්‍රතිරාව කුටි. එහෙමත් නැත්නම් එකෝ චැම්බර්ස් වල. ඒ කියන්නේ අපේ වටේට එන්නේ අපි හිතන දේම හිතන, අපි කියන දේම කියන අය විතරයි. අපිට ඇහෙන්නේ අපේම කටහඬ දෝංකාර දෙනවා විතරයි. වෙලස් මතයක් අපේ කන වැකෙන්නේවත් නැහැ. ඉතින් මේක ඇලිමෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ මොකද මේ තහවුරු කිරීමේ පක්ෂපාතීත්වය සහ ප්‍රතිරාව කුටි එකතු වුණාම වැරදි තොරතුරු හරියට ඩිජිටල් ලැබුගිනි වගේ පැතිරිලා ගිහින් මුළු සමාජෙටම විශාල හානියක් කරන්න පුළුවන්. මේක නිකම්ම මනෝවිද්‍යාත්මක සංකල්පයක් නෙවෙයි. හරි. අපි දැන් යොමු වෙමු අපේ කතාවේ ඊළඟ චරිතයට. මේකත් හරිම රසවත්, ඒ වගේම ටිකක් අමුතු සංකල්පයක්. අපි බලමු ඩනින්-ක්‍රූගර් ආචරණය. එහෙමත් නැත්නම් ඩනින්-ක්‍රූගර් ඉෆෙක්ට් ගැන. මේකේ තියෙන පුදුම සහගතම ඒ වගේම ටිකක් විහිළු කාරණේ තමයි කෙනෙක්ගේ නොහැකියාවම Tamante නොහැකියාව තියෙනවා කියලා හඳුනා ගන්නත් බාධාවක් වෙන එක. සරලවම කිව්වොත් Taman දන්නේ නැහැ කියලාවත් දන්නේ නැහැ. මේ ගමන හරිම අපූර්වයි. මුලින්ම කෙනෙක් පොඩි දෙයක් ඉගෙන ගත්ත ගමන් හිතන්නේ Taman මේ විෂය ගැන ඔක්කොම දන්නවා කියලා. ඒ තමයි මෝඩ කන්දේ මුදුන. ඊට පස්සේ තව ඉගෙනගෙන යද්දී තේරෙනවා Tamanට තව කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. එතකොට ආත්ම විශ්වාසය බිඳුවටම බහිනවා. ඒ බලාපොරොත්තු සුන්වීමේ නිම්නය. එතනින් පස්සේ තමයි සැබෑ දැනුම සහ අත්දැකීම එක්ක ආත්ම විශ්වාසය හෙමින් හෙමින් ස්ථාවරව ආයමත් ගොඩනගන්නේ. මේ උදාහරණ දිහා බලන්නකෝ. මේවා නම් ඉතින් අපි හැමෝම වගේ දැකලා අහලා සමහර විට අත්දැකලත් ඇති නේද? ලොකු ආත්ම විශ්වාසයකින් වැඩ පටන් ගත්තත් තමන්ගේ හැකියාවන් ඇතරම තියෙනවට වඩා වැඩි කියලා හිතන අවස්ථා. මේවා තමයි ඩනින්-ක්‍රූගර් ආචරණයේ ක්‍රියාත්මක වෙන්න හැටි පෙන්නන නියම නිදසුන්. හරි. ඊළඟට අපි කතා කරන්නේ අපේ මොළය අපිව රවට්ටන තවත් සූපිරි ක්‍රමයක් ගැන. ඒ තමයි අපේ ඔළුවට ලේසියෙන් යන දේවල් නිසා අපිව නොමග යන හැටි. මේකට කියන්නේ availability heuristic. එහෙමත් නැත්නම් සුලභතා heuristic කියලා. මේකෙන් වෙන්නේ මොකද්ද දන්නවද? අපේ මොළය හිතනවා යම් දෙයක් අපේ මතකයට එන්නේ ලේසි නම් ඒක ඇත්තටම ලෝකේ සුලභ නැත්නම් වැදගත් දෙයක් වෙන්නේ නැති කියලා. උදාහරණයක් විදිහට මාධ්‍යවල නිතරම ගුවන්අනතුරු ගැන පෙන්නුවොත් ඇත්තටම ගුවන්අනතුරුකට මුහුණ දෙන්න තියෙන සම්භාවිතාවට වඩා ඒක භයානකයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ දර්ශන අපේ උරුවට එන පහසුව නිසාමයි.
මේ සංකල්පය මුලින්ම හොයාගත්ත පර්යේෂකයෝ දෙන්න ඩැනියල් කානමන් සහ ඒමස් ට්වෙස්කි මේක පැහැදිලි කරේ මෙහෙමයි. අපේ මොළයේ මතකයට නැගෙන පහසුව වැදගත්කම විදිහට වැරදවා වටහා ගන්නවා. අපේ මොළය හලිව දක්ෂයි හැම දෙයකටම පොඩි මොඩල් එකක් හදාගන්න. මේකට කියන්නේ මූලාකෘතියක් කියලා. උදාහරණයක් විදිහට කුරුල්ලෙක් කිව්වම සමහරුන්ගේ ඔළුවට එන්නේ පොඩි රොබින් කෙනෙක්ව වෙන්න පුරුවන්. ඉතින් මිනිස්සුන්ගේ කණ්ඩායම් ගැන කතා කරද්දී මේ මූලාකෘතියට තමයි අපි ස්ටීරියෝටයිප් එහෙම නැත්නම් ඒකාකෘතියක් කියලා කියන්නේ. මෙන්න මෙතන තමයි ඒ තීරණාත්මක සමහර විට භයානක සම්බන්ධය හැදෙන්නේ. මේ මානසික කෙටිමග අපේ සීමිත අත්දැකීම් එක්ක එකතු වුණාම විශේෂයෙන්ම මාධ්‍ය වලින් දකින දේවල් එක්ක මිනිසුන්ගෙන ඒකාකෘති හැදෙනවා. පැස්පරුන් ඉන්න ගොවිපලක හැදිනු කෙනෙක්ට කුරුල්ලෙක් කිව්වම මතක් වෙන්නේ පියාඹන්න බැරි ලොකු සතෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාධ්‍ය වලින් දකින සීමිත රූපරාම මත පදනම්ව අපි මිනිස් කණ්ඩායම් ගැනත් වැරදි ඒකාකෘති හදාගන්නවා. හරි. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්නේ මොකද්ද? මේකෙන් බය වෙන්න දෙයක් නැහැ. අරමුණ මේ පක්ෂපාතීත්වයන් සම්පූර්ණයෙන්ම නැති කරන එක නෙවෙයි. මොකද ඒක කරන්න බැරි දෙයක්. වැදගත්ම දේ තමයි මේවා තියෙනවා කියලා දැනුවත් වීම. මේකට කියනවා මෙටා කොග්නිෂන් කියලා. සරලවම කිව්වොත් අපේ සිතීම ගැනම හිතලා බලන එක. හරියට පියවරක් පස්සට අරගෙන තමන්ගේ ඔළුව ඇතුලේ වෙන දේවල් දිහා බලන් ඉන්නව වගේ වැඩක්. අපේ මොළය වැඩ කරන විදිහ තේරුම් ගත්තම අපිට පුළුවන් අපේම සිතුවිලි සහ තීරණ ප්‍රශ්න කරන්න. අන්න ඒක තමයි ඇත්තම සුපිරි බලය. ඉතින් මේක අපේ දෛනික ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? මෙන්න සරල පියවර 3ක්. පළවෙනියට Tamanට ලැබෙන හැම තොරතුරකම මූලාශ්‍රය ප්‍රශ්න කරන්න. දෙවනුව එක පැත්තක් විතරක් අහන්නේ නැතුව විවිධ පැත්තෙන් තොරතුරු හොයලා බලන්න. තුන්වෙනුව Tamanට වඩා වෙනස් මතයක් තියෙන කෙනෙක් එක්ක ඒ මතේ දරන්නේ ඇයි කියලා කුතුහලෙන් ඉගෙන ගන්න අදහසින් කතා කරලා බලන්න. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. තමන්ගේ මොළයත් කෙරිමම් පාවිච්චි කරනවා සමහර වෙලාවක තමන්ව රවට්ටනවා කියලා දැන් දන්න නිසා තමන්ගේ ජීවිතේ මුලින්ම ප්‍රශ්න කරලා බලන්න හිතන තදින්ම අල්ලගෙන ඉන්න විශ්වාසය මොකක්ද?